හාමිනේ මං මළුවට ගොහින් අපේ වැස්සි පහළ වෙලේ ගැට ගහලා තනකොළ ටිකක් කපලා දාලා එන්නම්. හාමිනේ මං එනකොට කොහොමත් ටිකක් පරක්කු වෙයි. මළුව ටිකක් අස්පරස් කරලා තමයි එන්න වෙන්නේ. ඒක හොඳයි ගමරාල. එහෙනම් ගොහින් ඒ රාජකාරී අහවර කරලා එන්ටකෝ. පරිස්සමට ගොහින් එන්ට. රත්ති යම්කෝ මං බව පහළ වෙලේ කණු ගැට ගහලා එන්න. උඹට දැන් හොඳටම බඩගිනිත් ඇති නෝයි. මේ වැස්සිව අරංගුවෙන් නගරේ හොඳ වෙළඳාම් කරන කෙනෙකුට දුන්නා නම් මට හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. කවුරුත් පේන්නේ නැහැ වගේ. මේක තමයි හොඳම වෙලාව වැස්සිව අරන් යන්න. හාමිනේ හාමිනේ තව ටිකකින් රෑ බෝවෙගෙනත් එන නිසා මම වැස්සිව මඩුවෙන් ගැට ගහලා එන්නම් හාමිනේ. හොඳා. එහෙනම් කළුවර වැටෙන්න කලින් එන්න බලන්න. කෝ මගේ වැස්සි දෙයියනේ. මූ කොහේ ගියාද? කවුරු හරි මගේ වැස්සිව හොරගම් කරා නම් හොඳක් නම් සිද්ධ වෙන්න එපා. අනේ මගේ අහිංසක රත්ති යන්න ඕන මුළු ගම පුරාම හොයලා බලන්න. දැම්ම ගියොත් මට හොයාගන්න බැරි වෙන එකක් නෑ. මගේ රත්ති නැතුව මුළු මඩුවම පාළු වෙලා. මම අද ගම වටේම ඇවිදලා හරි මගේ රත්තිව මං හොයා ගන්නවා. අනේ බලන්නකෝ සියදෝරිස් මගේ වැස්සිව නැති වෙලානේ. මොකක්ද ගමරාල වැස්සිව නැති වෙලා කියන්නේ? වටපිටාවෙන් බැලුවේ නැද්ද කෑයකටවත් පිංගලද කියලා? තක්කටම
කොයි හරි කණේකට රින්ගන්න නැති. හරි ගමරාල. අපි ගමරාලට වැස්සිව හොයාගන්න උදව් කරන්නම්කෝ. ගමරාලෙද වැස්සි නැති වෙලයි කියලා ආරංචියක් ආවා. ඒක හැබෑවක්ද සුමනි? අපොයි දෙයියනේ. ඒ මොන අපරාධයක්ද? කවුද අපේ ගමරාලගේ වැස්සි වරගෙන ගොහින් තියෙන්නේ? තාම වැස්සි ගැන මොකක්වත් දැනගන්නේ නැහැ. ගමරාලම තමයි ඒ ගැන අපිට කියාගෙන ගියේ. ගමරාල ගම පුරාම හොයා ඇවිදිනවා වැස්සිට මොකද වුනේ කියලා. මොකද ගමරාල දුකෙන් ඉන්නේ? ආපු වෙලාවෙ ඉඳන් බලාගත්තුවත බලාගෙන කල්පනා කරනවා. බලන්න හාමිනේ අපේ වැස්සිව හොරු අරන් ගිහින්නේ. මට තාම හිතාගන්න බෑ අපේ වැස්සිට මොකද වුනේ කියලා. ගමරාල පොඩ්ඩක් මෙයාට ආවනම්. සුවාරිස් මොකද මේ කලබලේ? මොකද මේ කලබලෙන් හදිසියේ මාව හොයාගෙන මේ පැත්තට ආවේ? ගමරාලගේ වැස්සි නැති වෙලයි කියලා ආරංචිය ලැබුණු විගසම තමයි මම මේ පැත්තට දුවගෙන ආවේ. මම දන්නවා ගමරාලගේ වැස්සි වරගන් කරේ කවුද කියලා. ගමරාල අපිට දැම්ම ගියොත් ඔය හොරාව අතටම අල්ලගන්න පුළුවන්. මෙන්න මෙතන තමයි ගමරාලගේ වැස්සිකට ගහලා තියෙන්නේ. ෂුවර් එකටම මේ වැඩේ කරලා තියෙන්නේ කරෝලිස් තමයි. ඔව් සුවාරිස් අර ඉන්නේ මගේ වැස්සි තමයි. ෂුවර් එකටම මේ වැඩේ කරලා තියෙන්නේ කරෝලිස් තමයි. අද මම අවුනොත් කරෝලිස් ඉතුරු කරන්නේ. කරෝලිස් ඔය එහෙනම් මගේ වැස්සි වරකම් කරේ. අනේ මට සමාවෙන්න ගමරාල. අනේ මට සමාවෙන්න. මං ආයි කවදාවත් ඒ වගේ වැරද්දක් කරන්නේ නෑ ගමරාල. කරෝලිස් මං අද ඔහෙට සමාව දෙන්නම්. හැබැයි කරෝලිස් කවදාවත් අනුන්ගේ දේවල් හොරකම් කරන්න පුරුදු වෙන්න එපා. අනේ මගේ රත්ති පැටිය මෙහෙන්න. උඹ නැතුව මගේ පුතා හරිම පාළුවෙන් මං උන්නේ. ආයි කවදාවත් මාව දාලා යන්නේ නෑ මගේ රත්ති පැටියා.